ආදරණීය මොලි, මං ඔය ආපු බිස්කට් වලින් 4ක්ම කෑවා. ඒවා තමයි මම කාපු හොඳම බිස්කට්. මං ඒ ඔක්කොම කනවා අර නර්ස් ඇවිල්ලා ඒවා අරගෙන ගියේ නැත්නම්. එයා කිව්වා දැන්මම ඒව කන්න හොඳ නෑලු. එයා දන්නේ නෑ ඒවා හැදුවේ ඔයාගේ පුංචි අද්දකින් කියලා. ඒ හින්දා ඒව තමයි මට මේ ලෝකේ තියෙන හොඳම බෙහෙත කියලා. අනිත් එක ඒවායේ තියෙන්නේ චොක්ලට් චිප්ස් විතරක් නෙමෙයි ආදරේ කියලා. හොස්පිටල් එකේ ඉන්න එකේ කිසිම විනෝදයක් නෑනේ. මගේ එහා පැත්තේ ඉන්නවා වයසක මිනිස්සෙක්. එයා හැම තිස්සෙම ගොරවනවා. මෙහි ඉන්නව හෙඩ් නර්ස් කෙනෙක්. එයා නම් චීස් බකට් එකක් වගේ. තව මෙහි ඉන්නව ස්ටුඩන්ට් නර්ස් කෙනෙක්. එයාව දැක්කම මට ඔයාව මතක් වෙනවා. එයාගේ මූණෙත් දුඹුරු පාට ලප තියෙනවා. මං එයාට කතා කරන්නෙත් කෙල්ලේ කියලා. එතකොට එයා hina වෙනවා. ඒත් ඉතින් එයා දන්නේ නෑනේ මට තියෙන ලස්සනම වචන ඒක කියලා. මොකද මම ඔයාට කතා කරන්නේ එහෙමනේ. ඔයා දන්නවද? ඉස්සර පරණ ඉන්දියානු කියමනක් තියෙනවා. ඔයා කෙනෙක්ගේ ජීවිතයක් බේරුවොත් ඒ කෙනාව ඔයාට අයිතියි කියලා. හිතලා බලන්න චුට්ටක්. දැන් මං ඔයාට අයිතියි. ඔයා දැන් මගෙන් මොනවද කරන්න යන්නේ? ડોක්ටර් කිව්වා හෙට මට ICU room එකෙන් regular room එකකට මාරු වෙන්න පුළුවන් කියලා. ඒ අඟහරුවාදට විතර. ඒකේ ෆෝන් එකකුත් තියෙයි. එතකොට මම ඔයාට කෝල් කරන්නම්. එතකම් චීස් බකට් එක මට නිදා ගන්න කියලා කියනවා. දැන් ඔයා හිතයි මං අවුරුදු 3ක විතර ළමෙක් කියලා. බොහොම ස්තුතියි මොලි අර වෙලාව එතනට ආවට. මීට බ්‍රීව් සීයා. මොලි ඒකොලේ 20 වෙනි පාරටද කොහෙදෝ නවල කොට්ටයටට දාගත්තේ. අම්මයි තාත්තයි හොස්පිටල් එකේ ඉඳලා ගෙදර ආවම මොලි සතුටින් උඩ පැන්නා. බ්‍රීව් සීයා ලියුම ලියලා තියෙන්නේ ඇත්තටම බ්‍රීව් සීයා වගේ. ඒ නිසා බය වෙන්න කිසිම දෙයක් නැහැ. අම්මා කිව්වා සීයා තාමත් සුදුමැලි. හැබැයි ඉතින් ඉස්සරට වඩා නම් ගොඩාක් හොඳයි කියලා. කොහොම වුණත් තව දවස් දෙකකින් මොලිට පුළුවන් නේ සීයාත් එක්ක කෝල් කරන්නත්. මොලි බෙඩ් ෂීට් එකට වෙලා හිටියේ කොලින් ලයිට් එක ඔෆ් කරනකම්. කොලින් තාමත් කණ්ණාඩි ඉස්සරහට වෙලා හීනෙන් වගේ කොණ්ඩේ පීරනවා. ඔයාලා හොඳට විනෝද වුණාද? කොලින්ගේ මූණ දැක්කම ඒක කියන්න පුළුවන් වුණත් අහන්න ඕනෙ හින්දාම මොලි ඒක ඇහුවා. ඔව් ගොඩාක්. ඊළඟ දවසේ උදේ මොලි ගණන් පීරියඩ් එක වෙලාවේ 365 වැඩි කිරීම 79 කර කර ඉන්නකොට එයාට එකපාරට මතක් වුණා ඊයේ රෑ කොලින් එක්ක කතා කරපු දේවල්. එයා පුටුවේ දැඟලුවේ මොකද ජැසන් යාගේ පිටිපස්සේනේ. ජැසන්ට මගේ හිත කියවන්න පුළුවන් නම් ඉවරයි. මොලි හිතුවා. මොලිට වෙන මොකුත් හිතුනේම නැහැ. මොලි ඔයා ඉස්සරහට ඇවිත් මේ ගාන හදනවද? මට පේන විදිහට ඒක ගොඩක් අයට හදාගන්න අමාරු ගානක් වගේ. මිස් බ්ලූම් ඇහුවා. මේක ගණන් හදන්න පුළුවන් වෙලාවක්ද අප්පා? එහෙම හිතා මොලි හිමීට බෝඩ් එක දිහාට ගියා. එයා චෝක් කෑල්ලක් අරගෙන ඉලක්කම් ටික ලිව්වා. ඊට පස්සේ හිතන්නත් කලින් එයා ගාන හදලා ඉවරයි. ඒක නිකම්මයි උනේ. එයාගේ ඇඟිලි මොලේ වැඩ කරලා නිකම් උත්තරේ ගත්තා. මැජික් බලෙන් වගේ උත්තරේ 28835යි කියලා බෝඩ් එකේ මතුවුණා. එයා බෝඩ් එකෙන් හැරිලා ආපහු පුටුවට එනකොට ජසන් දිහා බැලුවා. ජසන් හිටියේ බෝඩ් එක දිහා බලාගෙන. එයාගේ නල්ල රැලි වෙලා. එයාට ඒක තේරෙන්නේ නැහැ වගේ. එයා දැක්කා එයාගේ කොණ්ඩෙත් පීරලා නැතුව අවුල් වෙලා කියලා. එයාගේ ඇඟිලි වලත් කුණු. මොලිගේ කටට පුංචි හිනාවක් ආවා. මොලි පුටුවට ගිහින් වාඩි වෙලා එයාගේ ඩෙස්ක් එක අස්සෙන් එදා මිස් බ්ලූම් දීපු පර්ෆියුම් බෝතලේ ගත්තා. එයා එක තදින් අල්ලගෙන හිටියා කාටවත් පේන්නේ නැති වෙන්න. ඒක ළඟ තියෙනකොට එයාට අමුතුම බලයක් දැනෙනවා වගේ. කාටවත් නැති වගේ දෙයක්. ඒ වෙලාවේ එයාට වැඩිහිටියෙක් වගේ තමයි දැනුනේ. ලොකු කෙනෙක් වගේ හැඟීමක්. එයා බෝතලේ මූඩිය ඇරලා හිමීට ඇඟිල්ලට පර්ෆියුම් චුට්ටක් හැලුවා. මිස් බ්ලූම් කිව්වා වගේ චූටක්. එක පාරටම එයාගේ ඇඟිල්ල ලිස්සලා පර්ෆියුම් එයාගේ ඇඟිල්ල දිගේ හැලෙන්න ගත්තා. ඈයා ඊ මොකද්ද ගඳ? ජසන් කෑ ගැහුවා.
මුළු පන්තියම ළමයි ඩෙස් වලින් හැරිලා මොලි දිහා බැලුවා. ජැසන් මොලිගේ පිටිපස්සෙන් ඉඳගෙන හුස්ම හිර වෙලා වගේ විකට ජවනිකාවක් රඟපානවා. ඇරබෙලත් ඔරවගෙන වගේ මොලි දිහා බලාගෙන. මිස් බ්ලූම්ගේ ඇහි බැමි දෙක තිබ්බේ එයාගේ කොණ්ඩේ. ඒත් එයා නම් හැබැයි මුකුත් කිව්වේ නෑ. මොලිගේ ඇඟිලි පුළුවන් තරම් ඉක්මනට වැඩ කරලා බෝතලේ මූඩිය ඉක්මනට වහගත්තා. එයා තවදුරටත් වැඩිහිටියෙක් වගේ එයාට දැනුන්නේ නෑ. එයාට දැනුනේ එයාගේ කන් දෙක පිච්චෙනවා වගේ. එයා දන්නවා එයාගේ මුළු මූණම බීට්‍රූට් ගෙඩියක් වගේ රතු වෙලා ඇති කියලා. ඔයා මොකද්ද ඔය කරන්නේ? ඔයා අපේ යුද්ධෙකදී විෂ වායු දාලා මරනවා වගේ මරන්න නේද හදන්නේ? ජැසන් රහසින් ඇහුවා. ඔක්කොම නෙමෙයි. ඒත් ඔයාව. මොලි කඩා පැන්නා. මොලිට ඕන උනේ බෝඩ් එක අස්සට ගිහිල්ලා හැංගෙන්න. එයාට කවදාවත් එයාගේ ලස්සන ලොකු අක්කා කොලින් වගේ නම් වෙන්න විදිහක් නැහැ. ඉන්ටර්වල් එකේදී එයා බාත්රූම් එකට ගිහිල්ලා එයාගේ අත් දෙකයි කකුල් දෙකයි හොඳට අතුල්ලලා සෝදගත්තා. එයා ගෙදර ගිහිල්ලත් ඇතිල්ලුවා. ඒත් මේ හිතුවක්කාර පර්ෆියුම් ගඳ නම් එයාගේ ඇඟට ඇලිලා. ඒවා ගිහිල්ලා කියලා හිතාගෙන අනිත් පැත්ත හැරෙනකොටම ආයෙත් ඒ සුවඳ එනවා. ෂිට් මට මෙහෙම නම් ප්‍රැක්ටිස් යන්න වෙන්නේ නැහැ. එයා හිතුවා. එයා කුස්සියේ පුංචි මේසෙ උඩ වාඩි වෙලා එයාගේ නිකට අත් දෙක උඩ තියාගෙන මොකද කරන්න කියලා හිතා ඉඳියා. එයාට නම් හිතා ගන්න බෑ කිසිම දෙයක්. මුළු කුස්සිය වටේම බැලුවා. ලිප, ෆ්‍රිජ් එක, සින්ක් එක, කබඩ් එක, පැන්ට්‍රි කබඩ් එක, oven එක, ටෝස්ට් එක. ඒ වගේම එළවලු කවුන්ටර් එක උඩ. ඊට පස්සේ එයා දැක්ක අලුත් එළවලු ගොඩක් ගොඩ ගහලා තියෙනවා එළවලු කවුන්ටර් එක උඩ. ඒ ඔක්කොම තිබ්බේ හැබැයි තම්බන්න. කැරට්, සලාද කොළ, අල, තක්කාලි, ගෝවා, ලූණු. ඒව තමයි හරියන්නේ. මේ ගඳට තව සැර ගඳක් තමයි හරියන්නේ. මොලි හිතුවා. මොලි උඩ පැනලා ගිහිල්ලා පීයේ කටින් බෝඩ් එකයි අරගත්තා. එයා ලොකු ලූණු ගෙඩි දෙකක් අරගෙන ඒව දෙකට කැපුවා. ඊට පස්සේ එයාගේ අත්වලයි බෙල්ලෙයි මූණෙයි හැමතැනම ගෑවා. එයාගේ ඇස් දෙකෙන් කඳුළු බේරෙනවා. ඒත් මොලිට හොඳටම hina අන්තිමට. එයා අර පර්ෆියුම් එකෙන් කොහොම හරි ගැලවුණානේ. දැන් එයාට ප්‍රැක්ටිස් යන්න පුළුවන්.